සියලුම සාදරයෙන් පිළිගන්නවා KD Hunt YouTube channel එකට. ඔයාලා හිතනවද අවුරුදු 14ක ළමයෙක්ට තවත් ළමයෙක්ව මරලා ඒ ළමයාගේ ඇස් දෙක ගලවන්න පුළුවන් නැති කියලා? ඒත් ජපානයේ කොබි කියන නගරයේ ජීවත් වුණු ළමයෙක්ට හිතෙනවා Tamanට සීරියල් කිලර් කෙනෙක් වෙන්න ඕනි කියලා. ඉතින් එන්න සම්පූර්ණ කතාව මම අද ඔයාලට කියන්නම්. මේ සිද්ධිය වෙලා තියෙන්නේ 1997 මැයි 27 ජපානයේ කොබෙල තියෙන ටොමොකොකා කියන ඉස්කෝලේ මුරකරු හැමදාමත්ම වගේ උදේම වැඩට යන්න පිටත් වෙනවා. කොහොම නමුත් එයා ඉස්කෝලේ ගාවට යද්දී පාන්දර අඳුර නැති වෙලා ගිහිල්ලත් නැහැ. කොහොම හරි ටිකෙන් ටික ගේට්ටුව ගාවට ලං වෙද්දී එයාට පෙන්ලා තියෙනවා ගේට්ටුව ඉස්සරහා කොක් හරි වැටිලා තියෙන විදිහ. තවත් ලං වෙද්දී එයාට පෙන්ලා තියෙනවා එතන තියෙන්නේ කැලි වලට වෙන් කරපු පුසු දෙන්නගේ කොටස් කියලා. ඒත් ඊට පස්සේ තමයි එයාට නරකම දේ දකින්න හම්බ වෙලා තියෙන්නේ. එයාට පෙන්ලා තියෙනවා ඉස්කෝලේ ප්‍රධාන ගේට්ටුවේ තියෙන යකඩ උලක කාගේ හරි කඳෙන් වෙන් කරපු ඔළුවක් රඳවලා තියෙන විදිහ. ඒ ඔළුවේ ඇස් දෙක ගලවලා තිබිලා තියෙනවා. ඒ වගේම ඒ ළමයාගේ මූණේ කතිර සලකුණු කපලා තිබිලා තියෙනවා. අනිත් එක තමයි ඒ ළමයාගේ කට කන ළඟට යනකම් කපලා තිබිලා තියෙනවා. ඒ වගේම ඒ ළමයාගේ කට ඇතුළට කඩදාසි කොලයක් ඔබලා තිබිලා තියෙනවා. ඒත් ඒක නිකම්ම කඩදාසි කොලයක් නෙමෙයි. ඒක මේ ඝාතකයා පොලිසියට තියපු ලියුමක්. කොහොම හරි අර මොරකරුවාගේ දැනුම් දීම පරිදි මෙතනට වැඩි වෙලාවක් යන කලින් පොලිසියෙන් එනවා. ඉතින් මේක මේ මිනිමරුවක් කරපු පළවෙනි මිනිමරුවක් නෙවෙයි. මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ ක්ලාස් එකක් ඉවර වෙලා ගෙදර යන ගමන් හිටපු ගෑන් ළමයි දෙන්නෙක්ට කවුරු හරි කෙනෙක් මිටියකින් පාර දීලා තියෙනවා. Tamanගේ ඔළුවට වැදුණු පාරවල් නිසා බරපතල තුවාල සිද්ධ වෙලා තිබ්බත් ඒ දෙන්නගේම ජීවිතවලට හානියක් වෙලා නැහැ. කොහොම හරි ඒ දෙන්නගෙන් කවුරුවත්ම Tamanට පහර දීපු කෙනා දැකලත් නැහැ. ඉතින් මේ ඝාතකයා මෙතනින් නතර වෙන්නෙත් නැහැ. ඒ අවුරුද්දෙම මාර්තු 16 වෙනිදා මේ ඝාතකයා තවත් ගෑන් ළමයි දෙන්නෙක්ට පහර දෙනවා. කොහොම නමුත් ඒ අය තමයි අවුරුදු 10ක් වයස අයගේ ඇමටිෂා සහ අවුරුදු 9ක් වයස කසුමි ඉෂිකවා. ඉතින් මේ දෙන්නගෙන් අයගේ ඇමටිෂා කියන ගැහණු ළමයට මේ ඝාතකයා සෑහෙන වතාවක් මිටියකින් පහර දීලා තියෙනවා. එයාට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරු සෑහෙන උත්සාහ කරත් සතෙක් විතර කාලයකදී අයගේ ඇමටිෂා මිය ගිහින් තියෙනවා. අනිත් ගැහණු ළමයා කසුමිට මේ ඝාතකයා පිහියකින් නැල්ලලා තියෙනවා. යම් තාක් දුරට බරපතල තුවාල සිද්ධ වෙලා තිබ්බත් වෛද්‍යවරුන්ට පුළුවන් වෙනවා කසුමිගේ ජීවිතේ බේරගන්න. කොහොම හරි කසුම මේ ඝාතකයව දැකලා තියෙනවා. ඒත් යාර තිබිලා තියන්නේ මේ ඝාතකයව දැක්කොත් අඳුර ගන්න පුළුවන් මතකයක් විතරයි. ඉතින් පොලිසියට මේ ඝාතකයව හොයාගන්න පුළුවන් කිසිම වැදගත් සාක්ෂියක් හම්බ වෙලා නැහැ. ඒත් පොලිසියට තේරෙනවා මේ පහර දීම් හතරම කරලා තියෙන්නේ එකම කෙනෙක් කියලා. ඒ මොකද කිව්වොත් මේ සිදුවීම් වුණ තැන්වල මේ ඝාතකයා විශේෂ සලකුණක් තියලා ගිහිල්ලා තියෙනවා. ඒ හැම තැනකම කොටස් වෙන් කරපු සතෙක්ගේ මල සිරුරක් තියලා ගිහින් තියෙනවා. ඉතින් මේ විදිහම සලකුණක් තමයි අර ඉස්කෝලේ ගේට්ටුව ළඟත් තිබුණේ. ඉතින් මේකෙන් තමයි පොලිසියට තේරෙන්නේ මේ ඝාතන හතරම කරලා තියෙන්නේ එකම කෙනෙක් කියලා. කොහොම හරි මාර්තු 16 වෙනිදා සිදු වුණු පහර දීම් වලින් පස්සේ මේ ඝාතකයා කිසිම ක්‍රියාකාරකමක් දක්වලත් නැහැ. ආසන්න වශයෙන් මාස දෙකක විතර කාලයක් ගත වුණ නිසා ජනතාව වගේම පොලිසියත් හිතලා තියෙන්නේ මේ ඝාතකයා Tamanගේ වැඩ නවත්තලවද්ද කියලා. කොහොම නමුත් එයාට සැනසීමෙන් ඉන්න ලැබෙන්නේ මැයි 24 වෙනිදා වෙනකම් විතරයි. 1997 මැයි 24 වෙනිදා අවුරුදු 11ක වයස යුන් හසේ කියන පිරිමි ළමයාව එකපාරටම අතුරුදහන් වෙනවා. ඉතින් හැමෝටම හිතන්නේ මේකත් අර ඝාතකයෙක්ම වැඩක්ද කියලා. ඒත් 1997 මැයි 27 වෙනිදා වෙනකම්ම පොලිසියට කිසිම සාක්ෂියක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මැයි 27 වෙනිදා යුන් හසේගේ පවුලේ අයට එයාට අහන්න පුළුවන් නරකම ආරංචි අහන්න ලැබෙනවා. ටොමොකොකා ඉස්කෝලේ උලක රඳවලා තිබිලා තියෙන්නේ මේ අවුරුදු 11ක් වයස යුන් හසේගේ ඔළුව. ඉතින් පොලිසිය මුලින්ම අවධානය යොමු කරන්නේ යුන් හසේගේ කට ඇතුළේ තිබුණු ලියුමට. ඉතින් මේක සඳහන් කරලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේක තමයි මේ සෙල්ලමේ ආරම්භය. ඔය පොලිසියට පුළුවන් නම් මාව නවත්වන්න. මට ඕනේ මිනිස්සු මැරෙනවා දකින්න. කාව හරි මරණ එක මට සෑහෙන විනෝදජනක වැඩක්. අවුරුදු ගාණක් තිත්ත විදිහට ගෙවුණු මගේ ජීවිතේට තීන්දුවක් ඕනේ. මේට අමතරව මේ ඝාතකයා ස්කූල් කිලර් කියලා ලියලා තියෙනවා. ඒ වගේම මේ ලියුමේ අන්තිමට සේටෝ සකිකිබරා කියලා නමක් ලියලා තියෙනවා. කොහොම නමුත් මේ ඝාතකයා පොලිසියට අභියෝග කරලා තියෙනවා පුළුවන් නම් තමන්ව අල්ලගන්න කියලා. ඉතින් පොලිසිය පුළුවන් තරම් ඉක්මනින් පරීක්ෂණ කටයුතු ආරම්භ කරනවා. කොහොම නමුත් එදාම හවස
තොමුගෝකා ඉස්කෝලෙන් මීටර් 500ක් විතර ඈතින් තියෙන ටැග් මවුන්ටන් කියන කන්ද උඩ තිබිලා පොලිසියට යුන්හසගේ හිසෙන් වෙන් කරපු ශරීරය හොයාගන්න හම්බ වෙලා තියෙනවා. මේ ඝාතකයා යුන්හසගේ මල සිරුර මේ කන්ද උඩ තියෙන අතහැරලා දාපු ඇන්ටනා ස්ටේෂන් එකක ෆ්ලෝබෝට් යට තමයි අංගලා තිබිලා තියෙන්නේ. පේන විදිහට මේ ඝාතකයා යුන්හසගේ ඔළුව කඳෙන් වෙන් කරලා තියෙන්නේ අත්කීතක් භාවිතා කරලා. කොහොම හරි මේ සිදුවීම ජපානයේ පුරාවටම කතා බහට ලක් වෙලා තියෙනවා. මේ සිදුවීම ගැන මොනවම හරි දන්නවනම් පොලිසියට දන්නවන ලෙස නිවේදනය නිකුත් වුණත් එහෙම කවුරුත්ම මේකට ඉදිරිපත් වෙලා නැහැ. ගොඩක් අයගේ අදහස වෙන්නේ මේ මිනිමරුවා අවුරුදු 30ත් 40ත් අතර හොඳින් වැඩුණු ශරීරයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ කියලා. කොහොමවත් මේ අතර එක දවසක කෝබි වල තියෙන සෑහෙන ප්‍රසිද්ධ පත්තරයක් වෙන කෝබි ෂින්ඩම් කියන පත්තරයට ලියුමක් එනවා. ඉතින් මේ ලියුමත් යුන්හසේව ඝාතනය කරපු මිනිමරුවම ලියපු ලියුමක්. මේ ලියුමේ මේ ඝාතකයා ලියලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ සෙල්ලම වෙනුවෙන් මම මගේ ජීවිතේ අවදානමක දාගන්නවා. මේ වෙද්දි පොලිසියට සෑහෙන කේන්ති ගිහින් පුළුවන් තරම් ඉක්මනට මාව අල්ලගන්න උත්සාහ කරනවා ඇති. කවම හරි මරද්දි තමයි මට මගේ හිතේ තියෙන වෛරයෙන් නිදහස් වෙන්න පුළුවන්. එතකොට තමයි මට මගේ හිතට සාමකාමී බවක් දැනෙන්නේ. ඉතින් ඊට අමතරව මේ ඝාතකයා සඳහන් කරලා තියෙනවා Tamanට ජපානයේ තියෙන අධ්‍යාපන ක්‍රමය නිසාම තමයි Taman ඉස්කෝලේ ළමයින්ව මරන්නේ කියලා. ඉතින් කලින් වගේ මේ ලියුමේ සේටෝ සකිකිබරා කියලා සඳහන් කරලා තියෙනවා. කොහොමද මේ සිද්ධිය සම්බන්ධව වාර්තා කරද්දී මාධ්‍යට පොඩි වැරදීමක් වෙලා තියෙනවා. එයාලා මේ ඝාතකයාගේ නම සඳහන් කරලා තියෙන්නේ සේටෝ ඔකිබරා විදිහට. මේකෙන් සෑහෙන කේන්තිකයේ මේ ඝාතකයා මාධ්‍යට ආයෙත් ලියුමක් යවලා තියෙනවා. මෙතනින් එහාට ඔයාලා මගේ නම වැරද්දුවොත් හරි ඔයාලා මගේ මූඩ් එක අවුල් කරොත් හරි මම සතියට එළවලු 3ක් විනාශ කරනවා. ඉතින් මේ ඝාතකයා මෙතනදී එළවලු කියලා හඳුන්වලා තියෙන්නේ සමාජයේ ඉන්න මිනිස්සුන්ව. එයා කියලා තියෙන්නේ මාධ්‍ය ආයෙත් එයාගේ නම වැරද්දුවොත් එයා සතියට මිනිස්සු 3 දෙනා ගානේ මරනවා කියලා. කොහොමවත් වැඩි කාලයක් යන්න කලින් පොලිසියට පුළුවන් වෙනවා මේ ඝාතකයව අල්ලගන්න. මොකද ජුන්හාසි අතුරුදහන් වුණු දවසේ එයා ගෙදරින් පිටත් වෙලා තියෙන්නේ Tamanගේ ආච්චිලගේ ගෙදරට යන්න. ඒකත් එක්ක ජුන්හාසිගේ ගෙවල් ළඟ කෙනෙක් මේකට සම්බන්ධ බවට සැකයක් ඇති වෙනවා. ඉතින් මේ අතරෙම පොලිසියට දැනගන්න ලැබෙනවා ඒ ළඟ ගෙදරක සතුන්ව මරන ළමයෙක් ඉන්නවා කියලා. ඒකත් එක්ක පොලිසිය ජූනි 28 වෙනිදා අවුරුදු 14ක් වයසේ ළමයෙක්ව Tamanගේ බාරයට ගන්නවා. ඉතින් වැඩි දවසක් යන්න කලින් මේ අවුරුදු 14ක පිරිමි ළමයා Taman කරපු දේවල් ගැන පාපොච්චාරණය කරනවා. ජපානයේ තාමත් වැඩිහිටියෙක් නොවුණු අපරාධකරුවන් සම්බන්ධව තියෙන නීති රීති නිසා මේ සිද්ධිය වෙලා ටික කාලයක් යනකම්ම මේ ඝාතකයාගේ නම ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. ඒත් කාලයකට පස්සේ ප්‍රසිද්ධ වෙන විදියට එයාගේ නම තමයි සිනිචිරෝ අසුමා. ඉතින් මේ සිනිචිරෝ අසුමා කියන්නේ Taman ඝාතනය කරපු ජුන්හසේගේ ගෙවල් ළඟ අසල්වැසියෙක් වගේම ජුන්හසේගේ ඔළුව තිබුණු ටොමෝගෝකා ඉස්කෝලේටම ගියපු කෙනෙක්. කොහොම හරි මේ ජුන්හසේ අසුමාගේ බාල සහෝදරයාගේ යාළුවෙකුත් වෙනවා. ඒක නිසා එයා අසුමාගේ ගෙදරට එන්න පුරුදු වෙලා හිටපු කෙනෙක්. කොහොම හරි මේ අවුරුදු 11ක් වයස ළමයා අසුමාට හැම වෙලාවකම හොතින් කතා කරලා තියෙනවා. ඒ වගේම එයා දකින්න හැම වෙලාවකම hina වෙලා තියෙනවා. මේක එක්කතකින් හොඳ විදියට දැනුණත් අසුමාට මේ ගැන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එයාට හිතලා තියෙන්නේ එහෙම හොඳින් සලකන්න තරම් Taman හොඳ කෙනෙක් නෙවෙයිනේ කියලා. Tamanගේ හිතේ මිනිවරන් තියෙන ආසාවට අමතරව ජුන්හසේව මරන්නේ එයාට ඒකත් හේතුවක් වෙලා තියෙනවා. කොහොම හරි මගදී ජුන්හසේව හම්බුණු අසුම කියලා තියෙනවා. ටැග් මවුන්ටන් එක උඩ ලොකු ඉබ්බෙක් ඉන්නවා. බලන්න යමු කියලා. Taman දන්න අඳුරන අසුමව සැක කරන්න තරම් ජුන්හසේට කිසිම හේතුවක් තිබිලා නැහැ. ඉතින් එයා අසුමත් එක්ක අර කන්දට ගිහින් තියෙනවා අර ඉබ්බව බලන්න. ඒත් එතනදී අසුම කරලා තියෙන්නේ සපත්තුවක ලේස් එකකින් ජුන්හසේගේ බෙල්ල හිර කරන එක. ඉතින් ඊට පස්සේ ආ ජුන්හසේගේ බොඩි එක කන්ද උඩ අත්හැරලා දාපු ඇන්ටනා ස්ටේෂන් එකේ රෝබෝට් යට හංගලා ගෙදර ගිහින් තියෙනවා. ඊළඟ දවසේ අත්කීතක් සහ කළු පාට ක්‍රෑෂ් බෑග් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ආ කරලා තියෙන්නේ ජුන්හසේගේ ඔළුව කඳින් වෙන් කරන එක. කොහොම නමුත් ඒ වෙලාවේ එයා ජුන්හසේගේ ලේ වලින් ටිකක් බීලක් තියෙනවා. අසුම කියන විදිහට එයා එක කරලා තියෙන්නේ Tamanගේ ලේ පිරිසිදු කරගන්න. එයා හිතලා තියෙන්නේ එයාගේ ලේ අපිරිසිදු බවත් ජුන්හසේගේ ලේ පිවිතුරු බවත්. ඊට පස්සේ එයා ජුන්හසේගේ ඇස් දෙක ගලවලා තියෙනවා. එයා කියන විදිහට එයා එක කරලා තියෙන්නේ ජුන්හසේගේ ආත්මය ගන්න. කොහොමනවත් මම 27 වෙනිදා පාන්දර එයා ජුන්හසේගේ ඔළුව ගිහින් ඉස්කෝලේ ගේට්ටුවේ ගහලා තියෙනවා. එයා එක කරලා තියෙන්නේ පොලිසිය අයව නොමග යවන්න හිතාගෙන.
එයා හිතලා තියෙනවා ඝාතකයා Tamanගේම ඉස්කෝලේ ඉස්සරහින් Taman මරපු කෙනාගේ මිනිය තියන්නේ නැති වෙයි කියලා. උමාට ජුන්නසේව ඝාතනය කරපු එකට අමතරව අර ගෑනු ළමයි 4 දෙනාට පහර දුන්නේ Taman බව පිළිගන්නවා. කොහමද අසුමයි ගැන Tamanගේ ඩයරි එකේ ලියලා තියෙනවා. මම අද මිනිස් ජීවිත කොච්චර බෙදෙන සුළුද කියලා බලන්න සුද්ධ වූ පරීක්ෂණයක් කරා. ඒ විදිහට තමයි එයා කතාව පටන් අරන් තියෙන්නේ. මම හිතන්නේ මම එයාට කීප පාරක්ම ගැහුවා. ඒත් මම සෑහෙන උද්‍යෝගයෙන් හිටපු නිසා මට හරියට මේක ගැන මතක නැහැ. අයකට පහර දුන්න විදිය ගැන අසුම ලියලා තියෙන්නේ ඒ විදිහට. ඒත් එදා අසුම තමන්ගේ ඩයරි එකේ මෙන්න මේ වගේ දෙයක් ලියලා තියෙනවා. අද උදේ අම්මා මාත් එක්ක කිව්වා අර පහර දීමට ලක්වුණු හංසක ළමයා මැරිලා ගිහිල්ලා වගේ කියලා. පේන විදිහට මාව අහුවෙන පාටක් නැහැ. මම ඔබට ස්තුතිවන්ත වෙනවා බොමයිඩෝබි දෙවියනි. මාව දිගටම ආරක්ෂා කරන්න. මේ බොමයිඩෝබි කියන්නේ අසම හිතින් මවාගත්ත දෙවි කෙනෙක්. කොහොම නමුත් අසමගේ ඩයරි එකේ තිබුණු අකුරු සහ එයා ආයපු ලියුම් වල තිබුණු අකුරු එක සමාන බව පොලිසිය තේරුම් ගන්නවා. ඒ වගේම අසමගේ පහර දීම් වලට ලක්වුණු කසමේ අඳුර ගන්නවා. Tamanට පහර දුන්නේ මේ කෙනා බව. මේ සාක්ෂි සහ අසමගේ පාපොච්චාරණයට අනු එයා අවුරුදු 11ක් වයස ජුන්නසේ සහ අවුරුදු 10ක් වයස අයක යමටිසක් ඝාතනය කිරීම වලට වරදකරු බවට පත් වෙනවා. ඒත් වයසින් අඩු කෙනෙක් නිසා අසමව රඳවලා තියෙන්නේ ජුවනයිල් කරෙක්ෂන් ෆැසිලිටි එකක. කොහොම නමුත් අසම වෙනුවෙන් ඉදිරිපත් වුණ ලෝය නම් කියන්නේ පොලිසිය නොකරපු වැරද්දකට අසමව අහු කරලා කියලා. එයා ඒකට හේතු කිහිපයක්ම දක්වනවා. ඉතින් මේ හේතු සමාජ ජීවත් වෙන මිනිස්සුන්ටත් සැකයක් ඇති වෙන හේතු. එතනින් එකක් තමයි පොලිසිය මුලින්ම හිතන්නේ මේ ලියුම් වෙන ඝාතකයා වමත් කෙනෙක් කියලා. ඒත් අසුමා දකුණත් කෙනෙක්. ඒ වගේම වාර්තා වෙන විදිහට Tamanගේ පාපොච්චාරණ වලදී අසුම කියලා තියෙන්නේ එහෙම කරන්න පුළුවන් දේවලුත් නෙවෙයි. ඒ වගේම අසුම කියලා කියන්නේ ඒ තරම් ගැනීමට දක්ෂ කෙනෙකුත් නෙවෙයි. ඒත් පොලිසිය මුලින්ම හිතලා තිබ්බ විදිහට අර ලියුම් ලියලා තියෙන්නේ යම් තාක් දුරට ඉගෙන ගත්ත කෙනෙක්. ඉතින් මේ දේවල් එක්ක අසුමගේ අම්මා තීරණය කරලා තියෙනවා ගිහින් යව හම්බ වෙලා එයා ඇත්තටම මේ දේවල් කරාද කියලා අහන්න. ඉතින් මේ වෙලාවේ බොහොම සංසුන්ව කියලා තියෙනවා තමන්නේ මිනිමරුම් කරා කියලා. ඒ වගේම තමයි ගොඩක් අය මේ සිදුවීමට අසුමගේ අම්මත් වග කියන්න ඕන බව ප්‍රකාශ කරලා තියෙනවා. මොකද අසුමට මානසික ප්‍රතිකාර කලින්ම අරන් දෙන්න කියලා සමහරව කියලා තිබ්බත් එයා ඒව ගණන් අරගෙන නැහැ. ඒ වගේම තමයි ඉස්කෝලේ වැඩවලදී අසුමගේ අම්මා එයාට තදින් සලකලා තියෙනවා. අසුම සතුන මරනවා කියලා දැනගෙන හිටියත් එයා ඒකට මුකුත්ම කරලත් නැහැ. කොහොම නමුත් පරීක්ෂණවලදී තහවුරු වෙනවා අසුමට මානසික රෝගයක් තියෙන බව. ඉතින් ඒකත් එක්ක එයාලා අසුමට ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. කොහොම හරි අවුරුදු 7කට විතර පස්සේ විශේෂඥයෝ තීරණය කරනවා දැන් අසුමගේ මානසිකත්වය හොඳ අතකට හැරිලා කියලා. ඒ විදිහට 2004 මාර්තු 11 වෙනිදා සිනිචිරෝ අසුමා හිරෙන් නිදහස් වෙනවා. ඒ වෙද්දී අසුමගේ වයස අවුරුදු 21ක් විතරයි. කොහොමවත් හිරෙන් නිදහස් වෙලා කාලයක් යද්දී එයා 1997 දී කරපු ඝාතන සම්බන්ධව පොතක් ලියනවා. ඒ පොතේ නම තමයි ස්ටෙක්කා. වැඩි දවසක් යන කලින් මේ පොත ජපානයේ ප්‍රසිද්ධ පොතක් බවට පත් වෙනවා. ඉතින් සරලවම කිව්වොත් ඝාතන දෙකක් කරලා අවුරුදු 7 නිදහස් වුණ අසුමට එයා කරපු ඝාතන දෙක ගැන පොතක් ලියලා පොසත් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අසුම තමන්ගේ අතින් මරුණ පවුල් වල අයටත් මේ පොතේ කොපි එකක් එක්ක තමන් කරපු දේට සමාව ඉල්ලලා ලියුමකුත් යවලා තියෙනවා. මැරුණු ජුන්හසේගේ තාත්තා සෑහෙන උත්සාහ කරලා තියෙනවා මේ පොත රිලීස් වෙන එක නවත්තන්න. කොහොමවත් පසු කාලීනව මේ පොත බෑන්ඩ් වෙනවා. ඉතින් ඊට අමතරව 2015 දී සිනිචිරෝ අසුමා තමන්ගේම කියලා වෙබ්සයිට් එකක් පටන් ගන්නවා. ඉතින් මේ වෙබ්සයිට් එකේ එයාගේ අමුතු විදිය ෆොටෝස් පළ කරලා තියෙනවා. කොහොමවත් සයිකොලොජිස්ට්ලා නම් කියන්නේ අසුම සෑහෙන උත්සාහ කරන්නේ අනිත් අයගේ අවධානය ගන්න කියලා. කොහොමවත් පසු කාලේ මේ සයිට් එකත් අයින් කරලා තියෙනවා. ඉතින් මේ ඝාතනය හැමෝගෙම කතා බහට ලක්වන ඝාතනයක් බවට පත් වෙලා තියෙනවා. මේ සිදුවීම වෙද්දී ජපානයේ වැඩිහිටියෙක් විදිහට සලකලා අපරාධකාරයෙක්ට දඩුවම් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අවුරුදු 16 දී. ඒත් මේ සිදුවීමට පස්සේ ඒ නීතිය අවුරුදු 14 දක්වා වෙනස් කරලා තියෙනවා. කොහොම වුණත් ගොඩක් අය මේ සිදුවීම දැකලා තියෙන්නේ වළක්ව ගන්න පුළුවන් දෙයක් විදිහට. මොකද අනිත් අයට හානියක් වෙන්න පුළුවන් ලක්ෂණ අසුමගෙන් දිගින් දිගටම දකින්න හම්බ වෙලා තියෙනවා. ඒ වගේම මේ අසුමගේ හකිගෝ මොරි කියලා හඳුන්වන කෙනෙක්ගේ ලක්ෂණ දකින්න හම්බ වෙලා තියෙනවා. ජපානයේ හකිගෝ මොරි කියලා කියන්නේ සමාජයෙන් අයින් වෙලා ඉන්න පිරිසක්.
එයාලා කරන්නේ වැඩටවත් ඉස්කෝලේකටවත් නොයා තමන්ගේ කාමරේ ඇතුළටම වෙලා ඉන්න එක. ඉතින් ජපානයේ සෑහෙන්න මේ වගේ අය දකින්න හම්බ වෙලා තියෙනවා. කොහොම නමුත් අසුමා සෑහෙන ඇනිමි බලන්න සහ මංගා කියවන්න පුරුදු වෙලා හිටපු කෙනෙක්. මේකත් එක්ක ජපානයේ මාධ්‍ය වලින් කියන්න ගන්නවා මේ විදිහට ළමයි ප්‍රචණ්ඩ වෙන්න ඇනිමි සහ මංගා හේතු වෙනවා කියලා. කොහොම නමුත් මේ වෙද්දි සිනිචිරෝ අසුමා කියන්නේ අවුරුදු 41ක කෙනෙක්. ඉතින් දැන් අසුමා ටෝකියෝ වල මැකැනික් කෙනෙක් විදියට වැඩ කරනවා. ඒ වගේම තමයි අසුමාගේ මිනිමරුම් වල ෆෑන් කෙනෙක්ව කසාද වෙදපු අසුමට මේ වෙද්දි ළමයිනුත් ඉන්නවා. ඉතින් මේක තමයි සිනිචිරෝ අසුමගේ කතාව. මේ කතාවෙන් ගන්න තියෙන දේ තමයි සමහර අම්මලා තමන්ගේ ළමයට සලකන්නේ ගෙදර ඉන්න සත්තු ගානට දාලා. ඉතින් මට කියන්න තියෙන දේ තමයි ළමෙක්ට පුංචි කාලේ එයාලට ඕන ආදරය වගේම කරුණාව දක්වන එක. ඒ වගේම එයාලා මොකක් හරි වැරදි දෙයකට යොමු වෙනවා නම් ඒක නවත්තන එක අම්මලා තාත්තලාගේ යුතුයකම. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙන අමතක කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් KD Hunt YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. We will meet again.